බද්ධ කෝණ හා ප්‍රතිමුඛ කෝණ. මෙම පාඩම ඉගෙනීමේදී අප මුලින්ම ප්‍රමේය කියලා දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රමේයට අර්ථ දෙකීමක් තියෙනවා. මම හිතනවා ඔබ ප්‍රත්‍යක්ෂ කලින් ඉගෙනගෙන ඇති බැවින් ප්‍රමේය ඉගෙන ගන්නේ. මෙන්න මෙහෙමයි අපි ප්‍රමේය අර්ථ දක්වන්නේ. ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් තර්කානුකූලව හේතු සහිතව සත්‍ය බව පෙන්වා දෙන ප්‍රකාශන. ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් තර්කානුකූලව හේතු සහිතව සත්‍ය බව පෙන්වා දෙන ප්‍රකාශන තමයි ප්‍රමේය කියලා හඳුන්වන්නේ. මේ ප්‍රමේය සම්බන්ධව ඉතිහාසයක් පවතිනවා ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී. මේ ප්‍රමේය සම්බන්ධව ඉතිහාසයක් පවතිනවා ක්‍රිස්තු පූර්ව පූර්ව 300 දී කියන්නේ 300 වෙනි සියවසේදී ක්‍රිස්තු පූර්ව 300 වෙනි සියවසේදී යුක්ලිඩ් කියලා ගණිතඥයෙක් හිටියා. මෙන්න මේ යුක්ලිඩ් කියන ගණිතඥයා ජ්‍යාමිතියේදී භාවිතා කළ හැකි ප්‍රමේයයන් රාශියක් අනුපිළිවෙලට සඳහන් කරලා පොතක් ලිව්වා. ඒ පොතේ නම එලිමෙන්ට්ස්. එලිමෙන්ට්ස් කියලා පොතක් ලිව්වා. දැනට අප ජ්‍යාමිතියේදී භාවිතා කරන්නේ මේ ක්‍රිස්තු පූර්ව 300 වෙනි සියවසේ යුක්ලිඩ් ලියපු එලිමෙන්ට්ස් කියන පොතේ තියෙන ජ්‍යාමිතික අනුපිළිවෙල තමයි. බද්ධ කෝණ හා ප්‍රතිමුඛ කෝණ ආශ්‍රිතව අපට ඊළඟට ඉගෙන ගන්න තියෙනවා ප්‍රමේයක්. මේ ප්‍රමේය මෙන්න මෙහෙමයි තියෙන්නේ. සරල රේඛාවක් තවත් සරල රේඛාවක් හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණ දෙකෙහි එකතුව ඍජු කෝණ දෙකකට සමානයි කියලා. මේ ඍජු කෝණයක් කියන්නේ අංශක 180ක කෝණයක්. ඒ කියන්නේ බද්ධ කෝණ හා ප්‍රතිමුඛ කෝණ ආශ්‍රිතව ප්‍රමේයක් තියෙනවා. සරල රේඛාවක් තවත් සරල රේඛාවක් හමු වීමෙන් සෑදෙන බද්ධ කෝණ දෙකෙහි එකතුව ඍජු කෝණ. ඒ කියන්නේ අංශක 90 කෝණ දෙකකට සමානයි. එතෙන්දී අංශක 90 කෝණ දෙකක් කියන්නේ 90 වැඩි කිරීම 2 අංශක 180ක් වෙනවා. අංශක 190ක් 180ක් බවට පත් වෙනවා ඍජු කෝණ දෙකක එකතුව. ඒ තමයි මෙහින් කියන්නේ. අප මේම සරල උදාහරණයක් මගින් ඒ තවත් වටහා ගමු. මෙහි PQA කෝණයත් AQR කෝණයත් අංශක 180 කියන්නේ PQA කෝණය එකතු කිරීම AQR කෝණය සමානයි අංශක 180යි. ඊට ප්‍රමේය අනුව තමයි අපය පෙන්වීම කරේ. දැන් අප මෙම සරල උදාහරණය අරගමු. මෙහිදී DC කියන සරල රේඛාව B හිදී AB කියන තීරක රේඛාවකින් කැපෙනවා. මෙහි අංශක 80ක කෝණයක් තියෙනවා. මේ කෝණය අංශක 80යි. අයි කෝණය අපි P කියලා හඳුන්වනවා. මෙහිදී අපිට සරලව මෙම ගැටලුව විසඳන්න පුළුවන්. මෙම ABC කෝණය අංශක 80යි. ABD තමයි හොයන්න ඕනේ. ABD ඒ කියන්නේ මෙන්න මේ P කෝණය. මේක තමයි අපි හොයන්නේ. ඒකේ අගය තමයි අපි හොයන්න ඕන. මේදී අපි දන්නවා ප්‍රමේය අනුව මේ සරල රේඛාව මත DBC කියන සරල රේඛාව මත හැදෙන කෝණේ සම්පූර්ණ කෝණේ එකතු අංශක 180යි කියලා. ඒකින්ද අපි 180න් අඩු කරනවා
80ක්. එතකොට අපට ලැබෙනවා 100. කලින් ප්‍රමේය අනුව තමයි ඉන්නේ. එතකොට A B D කෝණය අංශක 100ක් බව අපට පේනවා. එම නිසා DC රේඛාව සරල රේඛාවක්. ඒ සරල රේඛාව මත අංශක 180 කෝණයක් තියෙනවා. මෙහිදී AB සරල රේඛාවක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කැපිටල් AB සරල රේඛාව. එම නිසා A ධන B කියන කෝණ දෙක එකතුව අංශක 180. පළවෙනි සමීකරණයක් අපි ලියාගත්තා. ඇයි එහෙම ලියන්නේ? AB සරල රේඛාවකි. මේ නිසා එක ලියන්න. ඊළඟට NM සරල රේඛාවක් කියනවා. මෙන්න මේක. ඒකත් සරල රේඛාවක්. NM එම නිසා B හා C 180. B ධන C අංශක 180. B කෝණයයි C කෝණයයි එකතු කරා. ඊට පස්සේ පළවෙනි හා දෙවෙනි සමීකරණ දෙකෙන් දෙකෙන් අපි මෙහෙම දෙයක් ගන්නවා. A ධන B සමානයි B ධන C කියලා. මේක ප්‍රත්‍යක්ෂ පහ අනුව එන්නේ. හොඳයි ප්‍රත්‍යක්ෂ පහ මොකක්ද කියලා දැන් මතක් කරගමු. ප්‍රත්‍යක්ෂ පහ කියන්නේ එකම රාශියට සමාන රාශීන් සමාන වේ කියලා. එකම රාශියට සමාන රාශීන් සමාන වේ කියන ප්‍රත්‍යක්ෂ පහ. මේ එකම රාශිය කියන්නේ B. අපි දන්නවා මෙන්න මේ B ට සමාන වෙලා තියෙනවා ඒත් මේ ප්‍රත්‍යක්ෂ පහ ඇසුරෙන් අපේ විස්තර කරාම මෙහි අපට පේනවා A ධන B සමානයි B ධන C කියලා. මෙහි B කියන්නේ මෙන්න මේ සමීකරණය ගත්තම මෙහි පොදු අගයක්. පොදු සංකේතයක්. ප්‍රත්‍යක්ෂ පහ ඇසුරෙන් අපි කියන්නේ එකම රාශියට සමාන රාශීන් සමාන වේ. එකම රාශියට සමාන රාශීන් සමාන වේ. A ට B සමානයි. A ට C සමාන වෙනවා. ඒ නිසා B සමානයි C කියලා ගන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ පහ ඇසුරෙන් එය අපට පෙන්වන්න කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ විදිහට. A ධන B වලින් අඩු කරන C. ඒ වගේම B ධන C වලින් අඩු කරන B. මේ ප්‍රත්‍යක්ෂ දෙක ඇසුරින්. ප්‍රත්‍යක්ෂ දෙක ඇසුරින් මේ කියන්නේ සමාන රාශීන් දෙකකින් එකම රාශියක් අඩු කිරීමෙන් ලැබෙන රාශිය සමාන වේ. සමාන රාශීන් දෙකකින් එකම රාශියක් අඩු කිරීමෙන් ලැබෙන රාශිය සමාන වේ. ඒ ආකාරයට මේ ගත්තට පස්සේ අපිට එනවා ප්‍රත්‍යක්ෂ දෙක ඇසුරින් තමයි A සමානයි C කියලා. A සමානයි C කියලා අපට ලබා ගන්න පුළුවන්. ඔන්න ආකාරයෙන් අපට ABC සරල රේඛාවක් බව පෙන්වන්න පුළුවන් වෙනවා. හොඳයි. මේ A සහ C දෙක කුමක්ද?
මේ A සහ C කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ. මේ ප්‍රතිමුඛ කෝණ දෙක සමාන වන ආකාරය තමයි මේ ප්‍රත්‍යක්ෂ ඇතුලේ මේ ප්‍රමේය ගොඩනගලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිමුඛ මුඛයන් දෙක ප්‍රතිවිරුද්ධව තබාගෙන තිබෙන මෙම කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියන එක තමයි ඔප්පු කරේ. ඒ පෙන්වීමට සඳහායි මෙම ප්‍රත්‍යක්ෂ පහ සහ ප්‍රත්‍යක්ෂ දෙක මෙන්න මේ දෙක ඇසුරෙන් මේව ඔප්පු කිරීම කරේ. මෙය කීපවතාවක් කිරීමෙන් ඔබට මතක තබා ගන්න හැකි වෙනවා.